එක්තරා ගමක තපස් රකින්නෙක් වාසය කළා. තාපසයා විශාල ධනයක් රැස් කරගෙන සිටියා. ඔහු කිසිවෙකු විශ්වාස කළේ නැහැ. එයා තමන් සතු සියලු රන්කාසි රෙදි පොදියක දමා හැම විටම තමන්ගේ කිහිල්ලේ තබාගෙනයි සිටියේ. රන් පොදිය ගැන මංකොල්ලකාරයෙකුට දැනගන්නට ලැබුණා. ඔහුට මේ රන් ටික සොරකම් කිරීමට අවශ්‍ය වුණත් තාපසයා එය අතින් අතහැරින්නේ නැති බව ඔහු දුටුවා. සොරා උපක්‍රමයක් කල්පනා කරලා තාපසයා ළඟට ගිහින් මට ඔබේ ශිෂ්‍යයෙක් වෙන්න ඕනෑ කියලා කිව්වා. තාපසයා ඔහුට රැවටුණා. හොර තාපසයාට ගොඩක් උදව් කරලා ඔහුගේ විශ්වාසය දිනාගත්තා. තාපසයා හිතුවේ මොහු ඉතා හොඳ කෙනෙක් කියලා. දවසක් තාපසයා නෑමට සූදානම් වන විට එතෙක් තමන් පණමෙන් රැකගත් රන්මල්ල ගෝලයාට බලාගන්න දීලා ගඟට බැස්සා. තාපසයා නාන අතරතුර හොරා රන් පොදියට රැගෙන වහාම පලා ගියා. අදුරන්නේ නැටි අයව ඕනෑවට වඩා විශ්වාස කරලා තමන් සතු වටිනා දේ නැතිවීම ගැන සිතමින් ඔහු පසුතැවුණා.